අපි ආඥා කරමු. නිශ්චලතාවයේ දෙවියන් වහන්සේ ස්වාමිනී, අද දවසේ විශේෂයෙන් අපි ආඥා කරනවා. අද ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ දෙන්නා වූ මේ ගං වතුර උදුර සුලිසුලං තත්වය සහ විවිධාකාර අවස්ථාවන් කරනකටගෙන රට තුළ ඇතිව තිබෙන්නා වූ ඒ මහා ඛේද වාචකයක් වුණු මිනිසු නවතැන්වීම පිළිබඳව ඔබ වහන්සේට ආඥා කරනවා ස්වාමිනී. විශේෂයෙන්ම ගං වතුර නිසා, වර්ෂාව නිසා ස්වාමිනී, මනුෂ්‍යයන් මුහුණ දෙන්නා වූ මේ අවස්ථාවේ මනුෂ්‍යයන්ට පීඩාව ගෙන දෙන මේ මොහොත තුළ, මනුෂ්‍යයන්ගේ ජීවිත විනාශ වෙමින් පවතින මේ මොහොත තුළ, මනුෂ්‍යයන් අසරණ වෙලා තියෙන මේ මොහොත තුළ තමන්ගේ ජීවිතය නැවත ගොඩ එන්නට විදියක් නැතුව අසරණ වෙලා සිටින මේ මොහොතේ තමන්ගේ දේපල සියලු දේ නැති වෙලා තමන්ගේ ජීවිතයම නැති වෙන්න යන මේ මොහොතේ අපි ඔබ වහන්සේට යාඥා කරනවා. අපේ රට උදෙසා ඔබ වහන්සේ මැදිහත් කාරකම් කරමින් මුළු විශ්වය මවා පාලනය කරා වූ දෙවියන් වහන්සේ ඔබ නිසා, අපේ එකම විශ්වාසය ඔබ නිසා, අපේ එකම බලාපොරොත්තුව ඔබ නිසා, මේ මිනිස්යා පෘථිවිය ඉරසඳ තාරකා ගහකොළ සියල්ල නිර්මාණය කළ දෙවියන් වහන්සේ ඔබ නිසා ස්වාමිනී, අපට ඔබ වහන්සේ අනුකම්පා කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අද මේ රටේ ඇතිව තිබෙන්නා වූ මේ භයානක ඛේද වාචකය ඉතා ඉක්මනින් ස්වාමිනී අප රටෙන් බැහැර කරමින් නැවත යථා තත්ත්වයට පත් කර ගන්නට ඔබ වහන්සේ ආශිර්වාද කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ පීඩාව මගහැර අපට නැවත ගොඩනැගෙන්න බලය දෙන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමිනී. අසරණ වෙච්ච සියලු අයට ඔබ වහන්සේගේ ආශිර්වාද ඇතිව යහපත් තැනකට යොමු වෙන්න, ඔවුන්ට අවශ්‍ය වෙන්නා වූ ආහාර, අවශ්‍ය වෙන්නා වූ සුවය, අවශ්‍ය වෙන්නා වූ ඒ ප්‍රතිකාර, අවශ්‍ය වෙන්නා වූ සහන සේවාවන් ලැබී ඔවුන්ගේ ජීවිත ස්වාමිනී නැවත යථා තත්ත්වයට පත් කරන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන ලෙස ඉල්ලා සිටිනවා. දයාබර පියාණනි, විශේෂයෙන් ශ්‍රී ලංකාව පුරාවට මේ මොහොතේ මුහුණ දෙන්නා වූ මේ ඛේදනීය තත්ත්වය උදෙසා බොහෝ අය මේ මොහොතේ යොමු කර තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. එවැගේම ස්වාමිනී, රට පාලනය කරනා වූ ඒ රජය ඔබ වහන්සේට බාර කරනවා. අවශ්‍ය සහන සේවාවන් සපයන්න අවශ්‍ය දැනුම, ප්‍රඥාව ඔවුන්ට සපයමින් විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලු අයට ඔබ වහන්සේ ඔවුන්ගේ දැනුම සහ ඔවුන්ට ශක්තිය ලබා දෙමින් ඒ අයට ඒවායි පාරදුර වගකීම් කරන්නට අවශ්‍ය වෙන්නා වූ සියලු උපකාර ලබා දෙමින් ඔබ වහන්සේ ඔවුන් සමග සිටිමින් සියලු සේවාවන් සපයන්න උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ස්වාමිනී, සහන සේවාවන්ට මැදි වෙලා සිටින්නා සියලුම ඔබ වහන්සේගේ දූ දරුවන් අපි විශේෂයෙන් ඔවුන්ට ආශිර්වාද කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමිනී. ඒ වගේම ඒ සඳහා වෙහෙස මහන්සි වෙන්නා වූ අය, ඒ සඳහා නොයෙක් ආකාරයේ කටයුතු කරමින් සිටින අය ඔබ වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතවල මැදිහත් කාරකම් කරමින් තවත් ඒ තුළ ඔවුන්ට ශක්තිය, ධෛර්යය දෙනමින් අපි ඉල්ලා සිටිනවා. මේ මොහොතේ රෝහල් වල සේවය කරන සියලු අය ඔබ වහන්සේට බාර කරනවා. වෛද්‍යවරු, හෙදේදියන් ඔබ වහන්සේට බාර කරනවා. ඒ අයට ඔබ වහන්සේ අවශ්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ප්‍රඥාව, අවශ්‍ය ඒ ද්‍රව්‍යමය ප්‍රතිකාර සඳහා අවශ්‍ය බෙහෙත් ලබා දෙන ලෙස අපි ආඥා කරනවා. ඒ වගේම සම්දිනී, මේ මොහොතේ උපකාර නැතිව සිටින අය ඔබ වහන්සේට බාර කරනවා. සම්දිනී, ගං වතුරට මැදිහත් වෙලා කෙනෙක්ට තවත් ආධාර සපයන්න සොයා ගන්න බැරිව සිටින අය ඔබ වහන්සේට බාර කරනවා. ඒ අය උදෙසා ඔබ වහන්සේගේ මැදිහත් කාරකම් කරමින් ඒ අය සොයා ගන්නට විවිධ අය යොමු කරමින් ඉතා ඉක්මනින් ඔවුන්ට සහන සේවාවන් සපයන්න ඔවුන් යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා සම්දිනී. ඒ වගේම දයාබර පියාණනි, අපගේ ජීවිත තුළ ඇතිව තිබෙන්නා වූ මෙවැනි බොහෝ දුක් කරදර මැද ඔබ වහන්සේ පසුගිය අතීත කාලය තුළම අපට උපකාර කළ දෙවියන් වහන්සේ නිසා, විශේෂයෙන් අප රටට පැමිණුණා වූ අසංගත කාලයන් වලදී අපට උපකාර කළ දෙවියන් වහන්සේ ඔබ නිසා, විශේෂයෙන් පහුගිය කාලයන් වල සුනාමියේ කාලයේදී පවා ඔබ වහන්සේ ඒවායින් නැවත යථා තත්ත්වයට පත් වෙන්නට ඔබ වහන්සේ උපකාර කළ දෙවියන් වහන්සේ ඔබ නිසා, පසුගිය ගං වතුර කාලයන් වලදී නැවත මනුෂ්‍යයන් යථා තත්ත්වයට පත් කළ දෙවියන් වහන්සේ ඔබ නිසා අපි මේ මොහොතේදී ඔබගෙන් උපකාර ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේ අපට සහනය සපයන්න, සුවය සපයන්න, ආශිර්වාද කරන්න, ආගම් ભેදයකින් තොරව, ජාති ભેදයකින්
භේදයකින් තොරව, වර්ණ භේදයකින් තොරව, පක්ෂ භේදයකින් තොරව මේ මොහොතේ ඔබ වහන්සේගේ නාමය තුල එකම දායක එකම දරු කැලක් මෙන් ජීවත් වෙන්නට අවශ්‍ය ඒ මානසික ශක්තිය ඔවුන් තුල ගොඩනගමින් ඔවුන්ගේ ජීවිත තුල ඒක රාශී පවුලක් හැටියට ගොඩනගෙන්නට මේ මොහොතේ බැඳී එක මෙන් බැඳී ඔවුන්ට ඉදිරියට යන්න ඔබ වහන්සේ බලය දුන්න මැනම ඒ වගේම දයාබර පියාණනි ඔබ වහන්සේගේ සුදාත්මය අප මැදේ පවතිමින් විශේෂයෙන් සුළඟ හමා යන්නේ කොහෙටද කියා දන්නේ ඔබයි. ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මයානෝ ඒ සුළඟ තුලින් තවත් පීඩා ඇති නොකරම ඒ වගේම ඒ ජලය තුලින් තවත් පීඩා ඇති නොකර ඔබ වහන්සේ මේ තත්වයෙන් අප මුදාගෙන තවත් මෙවැනි තත්වයකට පත් නොවෙන්න ඔබ වහන්සේ සබා ධර්මය නිශ්චල කරන ලෙස උදක්ම අපි මේ මොහොතේ යාඥාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි. ජලය නිශ්චල කරන්න ඔබ වහන්සේට හැකි දෙවියන් වහන්සේ ඔබයි. සුළඟ නිශ්චල කරන්න හැකි දෙවියන් වහන්සේ ඔබයි. මුළු සබා ධර්මයම නිශ්චල කරන්න හැකි දෙවියන් වහන්සේ ඔබයි. අපේ විශ්වාසය ඔබයි ස්වාමීනි. මේ මොහොතේ සිට ඔබ වහන්සේගේ ආත්මයානෝ මේ මැදේ ක්‍රියා කරමින් ඔබ වහන්සේ අපගේ ජනතාව මේ උවදුරින් රැකගෙන මේ උවදුරින් ඔබ වහන්සේගේ ආශිර්වාද ඇතිව මිදෙන්නට ඔබ වහන්සේ බලය දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ මොහොතේ අසරණ වෙලා සිටින සෑම සතෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. ඒ අහිංසක සතුන්ද විවිධාකාරයෙන් පීඩා විඳින මේ මොහොතේ ඒ සතුන්ටද ඔබ වහන්සේගේ ඒ මිදීම ඔබ වහන්සේගේ ආශිර්වාද සෑම සතෙකුටදම ලැබෙන ලෙස අපි යාඥා කරනවා. දයාබර පියාණනි මුළු මැවිල්ල ඔබ වහන්සේට අයිති දෙයක් ස්වාමීනි. මේ මුළු මැවිල්ලම ඔබ වහන්සේට යටත්ව තිබෙන දෙයක් ස්වාමීනි. ඒ නිසා ස්වාමීනි අපගේ රට තුල ඔබ වහන්සේගේ විශේෂ ඒ ඔබ වහන්සේගේ අනුකම්පමය ඒ ආශිර්වාද ලැබී ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ ආශිර්වාද මැද්දේ අපේ ජනතාවට ඉදිරියට යන්න බලය දෙන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි. ඒ වගේම නිවාස අහිමි වුණු හැම කෙනෙකුටම ඉදිරි කාලයේ ස්වාමීනි ඔවුන්ගේ ජීවිත රැකගෙන යහපත් ස්ථානයක් සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම විවිධාකාරයෙන් අසනීප වලට ගොදුරුව සිටින සෑම දූ දරුවෙක්ම ඔබ වහන්සේට යටත් කර සිටිනවා. ඊතා ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලැබී ඔවුන්ට ඔවුන්ගේ ඒ තුවාල වෙච්ච ස්ථාන අසනීප වෙච්ච රෝග තත්ත්වයන් වලින් සුවය ලබන්න අපි යාඥා කරනවා ස්වාමීනි. ඒ වගේම විවිධාකාරයෙන් තමන්ගේ රැකිරක්ෂා හිමි වෙලා තමන්ගේ අධ්‍යාපනික තත්ත්වයන් අහිමි වෙලා සිටින සෑම දූ දරුවෙක්ම සෑම ඔබ වහන්සේගේ දරුවෙක්ම බාර කරනවා. ඒ අයගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් කරගන්නට අවශ්‍ය මානසික ආත්මීය ශක්තිය ලැබී ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගා ගන්න ඔබ වහන්සේ බලය දෙන්න ස්වාමීනි. ඒ වගේම රැකිරක්ෂා මැද්දේ බොහෝ පීඩා විඳින ඒ රැකිරක්ෂා මැද්දේ තමන්ගේ වගකීම් ඉතා වෙහෙසට පත් වෙලා ඉතා ආතතියකින් යුතුව කරන සෑම නිලධාරියෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. ඔවුන්ට ඔබ වහන්සේගේ ධෛර්යය ශක්තිය මේ මොහොතේ ලබා දෙමින් තවත් ඔවුන්ට ඔබ වහන්සේගේ ආත්මීය බැඳීම් ආශිර්වාද ලැබී ඔවුන්ට තමන්ගේ රැකිරක්ෂාව මේ මොහොතේ ඉතා ආශිර්වාදමත්ව කරන්නට බලය දෙන ලෙස ඉල්ලා සිටිනවා. දයාබර පියාණනි ඒ වගේම ඔබ වහන්සේගේ ආත්මයාන අප මැදේ හැසිරෙමින් අපේ යාඥාවන් වලට උපකාර කරමින් අපේ යාඥාවන් වලට ශක්තිය දෙමින් අපේ යාඥාවන් වලට බලය දෙමින් අපේ රට ඔබ වහන්සේගේ නාමය තුල ඉදිරියට යන්න තවද අපි යාඥා කරන විශේෂයෙන් මේ මොහොතේ මරණයට පත් වුණු සියලුම ඔබ වහන්සේගේ දූ දරුවන් තමන්ගේ ජීවිතය ගැන කිසිම දෙයක් නොදන්න මොහොතක තමන්ගේ ජීවිතය සොරාගත්තා වූ සෑම කෙනෙක්ම ඔබ වහන්සේට යටත් කර සිටිනවා. ඒ ආත්මවලට සහනය ඒ ආත්මවලට මිදීම ඔවුන්ගේ පවුල් වලට ඔබ වහන්සේගේ ඒ දයානුකම්පා සහිත ඔබ වහන්සේගේ ආශිර්වාද ලැබෙන්නට අපි යාඥා කරනවා ස්වාමීනි. විශේෂයෙන් මේ මළගිය හැම කෙනෙකුගේ ආත්මයන් ඔබ වහන්සේ සාමය සමාදානය ඔවුන්ගේ ආත්ම වලට ලැබී ඔබ වහන්සේගේ ඒ
ඒ ආශිර්වාදමත් ඔවුන්ගේ ආත්මීය නිදහස ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා දයාබර පියාණනි. ඒ වගේම තමන්ගේ දෙමව්පියන් දූ දරුවන් නැතිව බොහෝ කම්පාවට පත් වෙලා සිටින හැම පවුලකම අය ඔබ වහන්සේට බාර කරනවා. ඒ හැම පවුලකම කෙනෙක් ඔබ වහන්සේගේ නාමයෙන් ආශිර්වාද ලබා ඔවුන්ගේ සිත කය වචනය හසුරුවා ගන්නට අවශ්‍ය මානසික ශක්තිය ආත්මීය ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා දයාබර පියාණනි. ඔබ වහන්සේ ඔවුන් වෙත ඔබ වහන්සේගේ අනුකම්පාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා දයාබර පියාණනි. ඔබ වහන්සේ ඔවුන් සමගද සිටින ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි. ඒ වගේම ඔවුන්ගේ වැඩ කටයුතු ඉදිරි කාලයේ කරගන්නට ඒ වගේම ස්වාමීනි ඒ සහන සේවාවන් මැද්දේ මෙවැනි කටයුතු වලදීද ඊතා කම්පාවට පත් වෙලා සිටින හැම කෙනෙක් මැද්දේ ඔබ වහන්සේ හැසිරෙමින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින්නේ. තවද අපි මේ මොහොතේ ආඥා කරමින් සිටිනවා බොහෝ ජනතාවගේ තමන්ගේ ගොවිතැන් කටයුතු විනාශයට පත් වෙලා සිටින මේ මොහොතක තමන් ඉතා ආසරණව වේස මහන්සි වෙලා තමන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනගා ගත්තා වූ තමන්ගේ ඒ ගොවිතැන් කටයුතු ඒ කෘෂිකාර්මික වගාවන් ගැන ඉතා කනස්සල්ලෙන් යුතුව අපි යාඥා කරනවා දයාබර පියාණෙනි. ඔවුන්ගේ මුළු ජීවිතයම නැති වුණා හා සමානව සිටින මේ ගොවි ජනතාවට වහන්සේගේ ඉතා දයානුකම්පිත ඒ මහත් සෙනෙහස ආශිර්වාදය නැවත ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා ස්වාමිනි. ඒ නැති වුණු හැම දේපලක්ම නැවත ගොඩනගා ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඒ හැම ගොවි ජනතාවකටම වහන්සේ ලබා දෙන සෑම මිනිසෙකුටම ඔබ වහන්සේ ආශිර්වාද කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමිනී. ඒ නැති වුණු දේපල වෙනුවෙන් හඬා වැටෙන නැති වුණු තමන්ගේ කෘෂිකාර්මික වගාව වෙනුවෙන් ඊතා දානුකම්පිත සෑම කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. ඒ හැම කෙනෙක් මැදියම ඔබ වහන්සේ හැසිරෙමින් ඔවුන්ට අවශ්‍ය වෙන්නා වූ සහනය ඔවුන්ට අවශ්‍ය වෙන්නා වූ මානසික නැවත මනස යහපත් තත්වයකට ගොඩනගා ගන්න ඒ ඔබ වහන්සේගේ ආශිර්වාදය නැවත ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. ඒ මැදයේද ඔවුන්ගේ පවුල් මැදයේද හැසිරෙමින් ස්වාමිනී ඔවුන්ට නැවත ඔවුන්ගේ ජීවන රටාව ගොඩනගා ගන්න අවශ්‍ය වෙනා මිල මුදල් ඔවුන්ගේ ජීවන රටාව ගොඩනගා ගන්න අවශ්‍ය වෙනා මානසික ශක්තිය ඔවුන්ගේ ජීවන රටාව ගොඩනගා ගන්න අවශ්‍ය සෑම උපකාරයක්ම ඉතා ඉක්මනින් නැවත ලබා දෙන ලෙසද අපි ආඥාවෙන් යුතුව ඉල්ලා සිටිනවා දයාබර පියාණෙනි. එවැගේම අපි මේ මොහොතේ ආඥා කරනවා කිසිම sannivedana ක්‍රමවේදයකට සම්බන්ධ නොවි බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල තනි වුණු ඒ ආසරණ වහන්සේගේ දරුවන් උදෙසා ඉතා ඉක්මනින් ඒ අය සොයාගන්න වහන්සේගේ දිව්‍යමය ප්‍රඥාව ඒ අයගේ පවුලේ අයට ලබා දෙමින් ඒ ගම්වාසීන්ට ලබා දෙමින් ඒ අසරණව අතුරුදහන් වෙලා සිටින්නා වූ අය ඒ වගේම ඒ පස්කඳු යට වෙලා මිය ගිය අය සොයාගන්නට ඒ වගේම ස්වාමිනී ඔවුන්ගේ සතුන් සොයාගන්නට ඔබ වහන්සේ ප්‍රඥාව ලබා දෙන ලෙසද අපි ආඥාවෙන් යුතුව ඉල්ලා සිටිනවා. මේ සියල්ල ඉල්ලා සිටින්නේ අපට ආදරය කරන අපේ ජීවිතයට ආශිර්වාද කරන අපට ළඟින් සිටින අපේ දයාබර නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මීය නාමයෙන්ය. ආමේන්.